අර දැක්කද පවුලේ එකම පුතා තාත්තා කියනවා මහත්තයා ඔළුවේ ගැටලු. ඇයි කියලා අහපුවාම කියනවා කොල්ල ඇවිල්ලා ඔළුවෙන් අරගෙන බිම ඇන්නලු. මොකටද? උඩු ගහන්න සල්ලි ඉල්ලලා. අම්මගේ ෆෝන් එක ඉල්ලුවලු විකුණන්න දෙන්න කියලා. අම්මා ඒක දුන්නේ නැහැ කියලා අම්මටත් ගැහුවා. අම්මටයි තාත්තටයි දෙන්නටම ගහලා ගෙදරින් එළියට දැම්මා. මම මේක කියන්නේ ඔය විකුණන මහත්තුරුන්ට ඕක නවත්තන්න. එක පෙති කාඩ් එකක්වත් අලුත්ගම විකුණන්න එපා. ඔවගේ අයිස් වකාරේ නේ. කවුද ඌව ගහන්නේ? දුප්පත් අම්මගේ තාත්තගේ දරුවෝ. අවුරුදු 16 17 18 පැටව්. අවුරුදු 25 30 තරුණයෝ. බඩු මුට්ටු කරගහන මිනිස්සයාගේ ඉඳන් පුරුදු වෙලා ඉන්නේ මොකේද? මුළු දවසම වැඩ කරලා හන්දෑවට කන්නේවත් නැහැ. දවස මුට්ටු වෙලා බලන්නේ ඔය මොකෙක් හරි ගාවට ගිහලා මොන හරි කරන්න. අපේ මේ අලුත්ගම තරුණයන්ට ලොකු වගකීමක් තියෙනවා. අලුත්ගම තාත්තලාට ලොකු අභියෝගයක් තියෙනවා. මේ තරුණ පරම්පරාව මේකෙන් මුදවා ගන්න ඕනේ. අම්මලා තාත්තලා පුදුම විදිහට දුක් විඳිනවා පින්නතුනේ. එක අම්මා කෙනෙක් මට ෆොටෝ එකක් ගහලා එවලා තියෙනවා. අවදාවත් ඒ වගේ දුකක් එක අම්මා කෙනෙකුටවත් වෙන්න එපා. අම්මගේ කම්පෙති දෙක ඉරිලා. මං ඇහුවා මොකද? පුතා පිටිපස්සෙන් ඇවිල්ලා ඇදගෙන ගියා කිව්වා. කරාඹු ගැලෙව්වේ නැහැ මොකද කරුවේ? කන්දක ඉරාගෙන අම්මගේ ලේ අතට අල්ලට එක්කහුව වෙන්න වැක්කරෙන්න කරාඹු දෙක ගලවගෙන ගියා. මොකේද? කුඩු ගහන්න. අයිස් වලට තරුණය හුරු වෙලා. මේවා නවතින්න ඕන. ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් තරුණ මහත්තුරු දැන් හරියට බණ අහනවා. සත්පුරුෂ දරුවනේ නිකං හරි කමක් නෑ මැදි වෙලා තියෙනවනම් එට ඉඳන් නවත්තන්න.